Hello everyone, welcome back to our YouTube channel. ඉතින් අද අපි share කරගන්න හදන්නේ අපේ garden එකේ තන චුට්ටකුයි ඒ වගේම strawberry හදපු විදිහ ගැනයි. ඉතින් hope you guys will enjoy our video. ඇත්තටම ඔයාලා අපේ video එක enjoy කරා නම් don't forget to comment. අනිවාර්යෙන් comment එකක් තියලා යන්න. ඒ වගේම අද නම් අපිත් එක්ක එකතු වෙන්නේ subscribe button එකත් press කරගෙනම යන්න. First thing first. ඔක්කොටම කලින් අපි wild raspberries කාලෙමු. ඇත්තටම මම නම් මල් වලට විතරක් නෙවෙයි ලස්සන මේ වගේ කොළ වලටත් හරිම ආසයි. ඔයාලත් එහෙමද? කැඳ බොන්න ආස යාළුවෝ නම් දන්නවා ඇති මේ මොනවද කියලා. අපි මෙහෙම තමයි එක හදාගෙන තියෙන්නේ. නම කමෙන්ට් කරන්න. මේ තියෙන mint leaves මම මගේ detox water වලට එහෙම ගන්න මෙහෙම හදාගෙන ඉන්නවා. ඉන්නේ මං හදලා තියෙන ස්ට්‍රෝබෙරි පැල මේවා හදලා තියෙන්නේ පහේ හාල් බෑග්ස් වල. ඉතින් දැන් මේවා අපහු මලුත් තියෙනවා. මේවා අපහු කොළ වැඩි ඒවා අයින් කරලා ලස්සනට හදා ගන්න ඕනි. රනර්ස් එහෙමත් ගොඩක් තියෙනවා. ඒ වලින් අලුත් පැල හදා ගන්න ඕනි. ගොඩක් අය කියන විදිහට ස්ට්‍රෝබෙරි පැල හදන එක ගොඩක් අමාරුයි කියලා හිතුවට එහෙම අමාරු නෑ. මොකද මම මේ දේවල් වලට කිසිම පොහොරක් ඒ කියන්නේ කොම්පෝස්ට් ඇරෙන්න වෙන කිසිම පොහොරක් දාන්න නැතුව තමයි මේ ගානට හදාගෙන තියෙන්නේ. අපි සෑහෙන්න මේ වලින් ගෙඩි කෑවා. ඉතින් ඔයාලත් හදලා බලන්න කොහෙන් හරි ස්ට්‍රෝබෙරි පැලයක් හම්බුනොත් හදලා බලන්න අමතක කරන්න එපා. මම දැන් මේ කරන්නේ වැඩි කොළ කපලා රනර්ස් අයින් කරලා ආපහු පැලේ හදාගන්න. ඉතින් ඒක නම් මලුත් තියෙනවා. මොකද මම අර වැඩි පැල තමයි අරගෙන මේ හදන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මේකේ වගා මාධ්‍ය විදිහට ගත්තොත් මතු පිට පසුවේ කොම්පෝස්ට් මික්ස් කරලා තමයි මම අරන් තියෙන්නේ. ඊට අමතරව මම උඩින් දාලා තියෙන්නේ ලෝන් එකෙන් කපපු තනකොළ. එතකොට පිදුරු නැති හින්දා තමයි එහෙම දාලා තියෙන්නේ. ඔයාලගේ පැත්තේ පිදුරු තියෙනවා නම් අනිවාර්යෙන් උඩින් දාන්න. මොකද ස්ට්‍රෝබෙරි කැමති හරියට නිකන් මතු පිටක් උඩ හැදෙන්න. ඒක තමයි අපිට ස්ට්‍රෝබෙරිස් කියලා කියන්නේ. ඉතින් ඒක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි ස්ට්‍රෝබෙරි හදන එක. ඕනම ගෙදරක හදන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඕනි දේවල් තමයි හිරු එළිය පැය 4ක් විතර තියෙන්න ඕනි. හෙවන තියෙන්න ඕනි. ඒ වගේම තියෙන දෙවෙනි දවස වතුර තියෙන්න ඕනි. මේ දේවල් තිබ්බොත් ඕනම තැනක ස්ට්‍රෝබෙරි හදන්න පුළුවන්. අපි බලමු මේ වලින් අපිට ගෙඩි කන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන ෆස්ට් ටයිම් අපි හදලා ස්ට්‍රෝබෙරි ගත්ත දවසක් මියා පොඩි කාලේක මට හිතුණා එකත් ෂෙයා කරන්න. ඉතින් කඩෙන් අරන් මේවා දෙනවට වඩා අපි දන්නවා මේවල කිසිම බෙහෙතක් දාලා නැහැ කියලා. ඉතින් මෙහෙම දෙද්දි හරිම සතුටක් තමයි දැනෙන්නේ. My boy says hey. Tetia.